evil falls against love. The ancient wisdom is joyous. This is his story. Enough! මේකේ මේන් කැරක්ටර් එක කරන්නේ හේමල්. මේ දවස්වල කතා බහට ලක් වෙන චරිතයක්. අපි කලින් කතා කරපු වයිෆ් ෆිල්ම් එකෙත් මේන් කැරක්ටර් එක කරන්නේ හේමල්. හේමල් මම දන්නේ මම හිතන විදිහට ලංකාවේ අවාසනාවන්තම නළුවද දන්නේ නැහැ. මොකද හේමල්ට හොඳ ඩිරෙක්ටර් කෙනෙක්. මම හිතන්නේ තාමත් එයාගේ සම්පූර්ණ කැපැසිටි එක එළියට ගන්න පුළුවන් ඩිරෙක්ටර් කෙනෙක් හේමල්ට හම්බුණා කියලා මම හිතන්නේ. මරියා එකේ තරමක් වෙනස් වැඩක් කරා. හැබැයි සයික්ලෝන් එකත් එක්ක මරියා එච්චර හයිප් වුණේ නැහැ. අපි ෆින්ගර්ස් ක්‍රොස් කරගෙන ඉන්නවා ජයන්ත චන්ද්‍රසිරි හේමල්ගෙන් ගන්න පුළුවන් හොඳම දේ අරගෙන ඇති කියලා. ඔයගොල්ලන් දන්නවා හොලිවුඩ් වල ගත්තොත් ලෙනාඩෝ ඩිකැප්‍රියෝ වගේ නළුවෙක් ගත්තාම එයා ටයිටැනික් එතකොට ඊට පස්සේ එයා කරපු රෝමියෝ ජුලියට් වගේ ෆිල්ම්ස් කර ඉන්න අතරේ එයා මාටින් ස්කොසෙසි එක්ක ෆිල්ම්ස් කරන්න පටන් ගන්නවා. වූල්ෆ් ඔෆ් වෝල් ස්ට්‍රීට් එතකොට ඒවියේටර් වගේ ෆිල්ම්ස් වලින් තමයි පටන් ගන්නෙ. ඒවත් එක්ක මං හිතන්නේ ඩිකැප්‍රියෝ කියන චරිතය සම්පූර්ණයෙන්ම යූටර්න් එකක් ගන්නවා. එයා ඩිකැප්‍රියෝගේ තිබ්බ මාර දෙයක් ස්කාසෙසි එලියට ගන්නවා. ඊට පස්සේ එයා පර්සනලි පවා වෙනස් වෙනවා ලියනාඩෝ ඩිකැප්‍රියෝ. ඉතින් ඒ වගේ chance එකක් මං හිතන්නේ හේමල්ටත් අනිවාර්යෙන්ම ලැබෙන්න ඕනේ. මොකද මම විශ්වාස කරන විදිහට හේමල් කියන්නේ ලංකාවේ සිනමාවට ඉන්න තරුවක්. සිල්වර් ස්ක්‍රීන් එකට හරියටම ගැලපෙන ෆිසික් එකක්, ලස්සනක්, ටැලන්ට් එකක් මේ හැමදේම තියෙන නළුවෙක් හේමල්. වෙත්තාම ඩිරෙක්ටර් කෙනෙක් එයාගෙන් හොඳ වැඩක් ගත්තේ නැහැ කියන තැන තමයි මගේ අදහස. අපි ට්‍රේලර් එක බලමු. You broke the rules, Mahasana. Dinna dinna na dinna dinna dinna